Welcome back to Lekana's Flavor Studio. අද අපි හදන්නේ අපිට ගෙදරදී හරිම ලේසියෙන් හදන්න පුළුවන් ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන්න පුළුවන් ඩ්‍රින්ක් එකක්. මේක මේ දවස්වලට හොඳටම ගැලපෙනවා. මේ රස්නේ දවස්වල අපේ රස්නේ ඒ වගේම ඇඟට දැනෙන විඩාව මේ ඩ්‍රින්ක් එකෙන් නැති කරගන්න පුළුවන්. අපි බලමු මොනවද ඕන කරන්න කියලා. සව්, condensed milk, හොඳින් ඉදුණු අඹ. අපි මුලින්ම මේ අඹ ගෙඩිය පොත්ත සුද්ධ කරගන්නවා. ඊට පස්සේ ඒක කපාගෙන තීරු වලට කපනවා. ඒ කපාගත්ත තීරු පොඩි කෑලි වලට කපලා බ්ලෙන්ඩර් එකට දාගෙන ඒක බ්ලෙන්ඩ් කරලා මේ විදිහට පල්ප් එක හදා ගන්නවා. දැන් අපේ සව් ටික තම්බ ගන්නයි යන්නේ. අපි මුලින්ම සව් ටික භාජනයකට දාලා ඒකට සව් තැම්බෙන ප්‍රමාණයට වතුර එකතු කරලා සව් ටික තම්බ ගන්න ලිපේ තියෙනවා. දැන් අපේ සව් ටික තැම්බිලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි තම්බගත්ත සව්, කපාගත්ත අඹ වගේම අඹ පල්ප් එක. දැන් අපි භාජනයකට තම්බගත්ත සව් ටික එකතු කරගන්නවා. අඹ පල්ප් එක එකතු කරගන්නවා. condensed milk ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කිරි එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගත්තට පස්සේ අපි ඒකට කපාගත්ත අඹ කෑලි ටික එකතු කරලා ආයෙ කලවම් කරනවා. මේ විදිහට තමයි අපි අපේ මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ. මේ මැංගෝ සාගෝ එක හරිම රස, ඒ වගේම ක්‍රීම් ෆ්ලේවර් එකක් තියෙන ගොඩක් තික් ඩ්‍රින්ක් එකක්. ඕගොල්ලොත් මේ විදිහට මැංගෝ සාගෝ එකක් හදලා කමෙන්ට් කරන්න රසයිද කියලා. Thanks for watching.